බ්ලොග් නම්බර් 2 ඉතින් YouTube එකේ නම් බලන්නේ බ්ලොග් මම කලිනුත් දාලා ඇති. හැබැයි ළඟදී ආයෙත් මම වීඩියෝ දාන්න පටන් ගත්තා. ඉතින් අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්න තියෙන්නේ අපි දැන් ඔයාලා දන්නවා මේ දවස්වල ලොකුම ට්‍රෙන්ඩ් එක AI බූම් එක. ඉතින් AIත් එක්ක ගොඩක් ඉන්ඩස්ට්‍රි වෙනස් වෙමින් පවතිනවා. ඉතින් බිස්නස් කරන කෙනෙක් නම් ස්ටාර්ට්අප් පටන් ගන්න කෙනෙක් නම් ඔයාට ගොඩක් ඔපර්චුනිටි දැන් තියෙනවා මාර විදියට AI ටූල් එක. ඉතින් අපි ඒ විදියට අපේ කියන්නේ ඊළඟ බිස්නස් එක සම්පූර්ණ වගේ AI යූස් කරලා තමයි පටන් ගන්න. ඒ කියන්නේ බිස්නස් නේම් එක AI වලින් හදාගත්තේ. බිස්නස් ලොගෝ එක AI, බිස්නස් එක මොන වගේ ලෙවල් එකකට ගෙනියන්න පුළුවන්ද ඒක ඇනලයිස් කරේ, බිස්නස් ඩේටා ඇනලයිස් කරේ AI. ඉතින් යූස් කරේ ChatGPT Claude එකයි. ඉතින් ඒකෙන් හදාගත්ත ඔයාලට මම ලොගෝ එක පෙන්නන්නම්. මේ තියෙන්නේ ලොගෝ එක. මෙතන අපි බෑග්ග්‍රවුන්ඩ් එකත් AI වලින් හදාගෙන ඒක වෙනම මෙතෙන්ට ඇඩ් කරගත්තා. මේකේ අපි බෑග්ග්‍රවුන්ඩ් එක ෆිග්මා වලින් හදන්න ගිහිල්ලා හරියට ආවේ නෑ. ඉතින් මේක ඔයාලට පේනවා ඇති පොඩි ඒ කියන්නේ ග්‍රේඩියන්ට් එකක් තියෙනවා. ඒ කියන්නේ white නෙමෙයි full black tooth නෙමෙයි. මොකද ඒක තමයි පොඩ්ඩක් දැන් තියෙන ඒ කියන්නේ අලුත් ට්‍රෙන්ඩ් එක. මම දන්න විදිහට හරියද. ඉතින් ඒ තමයි ෆයිනල් ලොගෝ එක. ඊට පස්සේ අපි පේජ් එකත් හැදුවා. මම ඔයාලට පේජ් එකත් පෙන්නන්නම්. මේ තියෙන්නේ අපේ පේජ් එක. ඉතින් ෆලෝ කරලා සෙට් වෙලා ඉන්න. ඉතින් ඔයාලට අප්ඩේට් අනිවාර්යෙන් අරන් එන්නම් මොකද වෙන්නේ බිස්නස් එකේ. ඉතින් ගොඩක් අපි මේකට යූස් කරන්නේ AI. කියන්නේ අපේ ඇඩ්වර්ටයිස්මන්ට් වලට ඔඩියන්ස් එක අඳුරගන්න ඉස්සෙරටම අපි ගොඩක්ම දුරට AI යූස් කරන්නේ. ඉතින් බලමු මේක අපිට අනිවාර්යෙන් ප්‍රොෆිටබල් බිස්නස් එකක් කරන්න පුළුවන්. ස්කේල් කරගන්න තමයි ප්‍රශ්නේ වෙන්නේ. බලමු අපි කොහොම හරි මේක ස්කේල් කරලා ලෙවල් අප් කරලා මේ මාසේ අන්තිම වගේ අපිට මේක පටන් ගන්න පුළුවන්. මැෂින් එකක් එනවා අපේ ගාමන්ට් එකට. මේ මැෂින් එකටත් සේම්. ඒ කියන්නේ මේ මැෂින් එකේ අමතර ප්‍රොඩක්ෂන් එකක් විදිහට තමයි මේක කරන්නේ. ඉතින් අපි මැෂින් එකක් තාම මේක ගැනත් අප්ඩේට් දෙන්න. ඉතින් ඒක තමයි කියන්න තියෙන්නේ අද බ්ලොග් එකකින්. බලමු ඉස්සරහටත් මම ඔයාලත් එක්ක බ්ලොග් දාන්න. අද බ්ලොග් එකේ ඔය ටික තමයි කියන්න තියෙන්නේ. ඉතින් අපි බලමු මේ AI යූස් කරලා අපි හදන ස්ටාර්ට්අප් එක මොන වගේ ලෙවල් එකකට අපිට ගෙනියන්න පුළුවන් වේද කියලා. ඉතින් අනිත් බිස්නස් ගැනත් සමහර වෙලාවට මට ෂෙයා කරගන්න අමාරුයි. සමහර ඒ කියන්නේ අපේ බිස්නස් එකේ තියෙන ප්‍රයිවසි එක නිසා හැමදේම ෂෙයා කරගන්න අමාරුයි. පුළුවන් උපරිම දේවල් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. බලමු AI වලින්ම හදපු බිස්නස් එක ස්ටාර්ට්අප් එක නේම් එක AI, ලොගෝ එක AI, මේ කවර් ඉමේජ් එකමත් AI. ඉතින් හැමදේම AI යූස් කරලා අපි බලමු මේ බිස්නස් එක මොන වගේ ලෙවල් එකකට අපිට ගෙනියන්න පුළුවන් වේද කියලා. ඉතින් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම් හැම අප්ඩේට් එකක්ම. එහෙනම් ඊළඟ vlog එකෙන් සෙට් වෙමු.